පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍යවරයෙක් මෙන්ම විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකුදු වූ ඉම්රාන් ખાન බන්ධනාගාරය තුලදී ඝාතනය කර ඇති බවට වන පුවතක් එරට සමාජ මාධ්‍ය තුල මේ වන විට වේගයෙන් සංසරණය වෙමින් තිබෙනවා. ඒ වගේම ඉම්රාන් ખાන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඔහුගේ සහෝදරයන් තිදෙනාටද බන්ධනාගාරයෙන් පිටතදී කුරිරු පොලිස් ප්‍රහාරයකට ලක්වීමට සිදු වූ බවත් මේ පුවත් අතර වාර්තා වෙනවා. ඔවුන් තිදෙනා මාසයක පමණ කාලයක සිට ඉම්රාන් ખાන් හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියත් මෙතෙක් ඒ සඳහා අවසර ලබා දී නොතිබුණු බවත් සඳහන් වෙනවා. ඒ වගේම ඉම්රාන් ખાන් රඳවා සිටින ආඩියාලා බන්ධනාගාරය ඉදිරිපිට ඔහුගේ PTI පක්ෂයේ ආධාරකරුවන් රැඳී සිටින බවත් වාර්තා වෙනවා. ඇතැම් වාර්තා පවසන්නේ පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍යවරයා දින 22ක් හුදකලා වී සිටින බවයි. කෙසේ නමුත් පාකිස්තාන රජය මේ දක්වා නිල ප්‍රකාශයක් මේ සම්බන්ධයෙන් නිකුත් කර නැහැ. ඉඩම් දූෂණ නඩුවක් ඇතුළු චෝදනා කිහිපයක් යටතේ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන් මේ වන විට වසර 14ක සිර දඬුවමකට ලක්ව සිටිනවා. අගමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේදී පාකිස්තානයේ මුහුණ දුන් මුල්ලේ කඩා වැටීම ඇතුළු චෝදනා කිහිපයක් වෙනුවෙන් ඔහු 2023 වසරේ අගෝස්තු මාසයේ සිට මෙලෙස සිරගතවයි සිටින්නේ.